හරි. එතකොට ගත්තාම දැන් අපි මේ තියෙන්නේ HR ගේ tables ටික. දැන් මේකේ tables වල data බලන්න ඕන අපිට මෙහෙම දෙයක් තියෙනවා. මේ graphical tools වලදී මෙහෙමයි graphical tools වලදී ඔයගොල්ලන්ට click කරලා level බලන්න පුළුවන්. click කරාන් පස්සේ ඔයගොල්ලන්ට database එකේ table එක පෙන්වනවා. මේ table ස්ක්‍රීන් එකේ එක පේන්නේ නැහැ. sorry. මේ thank you කිව්වට. හරි ඉන්න මම share කරන්න. හරි. දැන් මේකෙදී අපි ගත්තොත් database එකේ මෙහෙම ගියාට දැන් ඔයගලන්ට එකක් තමයි ක්‍රම දෙක තුනක් තියෙනවා මේ data බලන්න. data බලන ක්‍රම දෙක තුන ඉන්නවා. බාරක. ඔයගලන්ට නොපෙනෙන මට විතරක් පේන sessions මේවා ටිකක් තියෙනවා. ඒවට අමාරුයි මට. මේ එකක් තමයි අපිට data බලන්න පුළුවන් ක්‍රමයක්. ඒ කියන්නේ structure මේ database එකේ data බලන්න. අපි database එකේ මේ graphical tool එකක් පාවිච්චි කරද්දී අපිට පුළුවන් එකපාරටම මේ database එකේ table එකට click කරාන් පස්සේ ඒ table එකේ මුලින්ම පෙන්වන්නේ structure එක. මේ තියෙන ඔයගලන්ට columns කියලා. country ID, country name, region ID. මේකේ data ටික බලන්න ඕනේ මෙන්න මේ data tab එකට එන්න. data tab එකට ආවම පස්සේ මෙන්න තියෙන country IDs ටික පෙන්වනවා. ඊට පස්සේ country name එක පෙන්වනවා. ඊට පස්සේ region ID එක පෙන්වනවා. තේරුණාද? එතකොට මේ විදිහට තමයි ඔයගලන්ට ඒක පෙන්වන්නේ. එතකොට එහෙම නැතුව අපිට මේකේ data බලන්න ඕන නම් දාන්න පුළුවන් තව ක්‍රමයක් තමයි අපිට ගන්න පුළුවන් select star from countries කියලා. countries කියලා ගහලා මේකේ මෙතනින් execute කරන්නත් පුළුවන්. sorry hr.countries කියලා දෙන්න. මොකද මම ඉන්නේ system කියන user අර්ථ නිසා මට specify කරන්න ඕන කාගේ table එකද කියලා. දැන් මෙතනින් execute කරන්න පුළුවන්. execute කරාම සාමාන්‍ය execute කරන්න මෙහෙම select කරලා ඉවරලා මේක run කරන එක තමයි ගොඩක් වෙලාවට කරන්නේ. නැත්තම් මට practice එක තියෙන්නේ මේකට ගිහිල්ලා control එකත් එක්ක enter එක ගන්න. එතකොට අපි 1994 විතර IT පටන් ගත්ත නිසා අපිට ওই mouse කියන එකේ පුරුදු වෙලා තිබුණ නෑ ඒ කාලේ. එතකොට අපි shortcut ම තමයි keyboard shortcut තමයි පාවිච්චි කරේ. එතකොට control enter කරපුවාම අපිට execute එක යනවා. සාමාන්‍යයෙන් core එකක් ලියද්දි ethics ටිකක් තියෙනවා. එකක් තමයි මෙන්න මේ විදිහට format වෙන්නේ. අපි දැන් ගත්තොත් select star from HR countries ගත්තොත් මේ tables ටික එනවා. ඊට පස්සේ අපි ගත්තොත් තව table එකක් ගත්තොත් කාගේ හරි mic එකක් on වෙලා තියෙන්නේ. එතනටත් ගිහිල්ලා අපිට enter කරන්න පුළුවන් control එකත් එක්ක table overview කියන්නේ අපි HR කියලා දීලා නැති නිසා. හැබැයි අපිට දැන් මේක වදයක් නේ. හැම වෙලාවෙම මේ HR employees ටික ගහන්න ඕනේ නැහැ. අපිට පුළුවන් මේක කියන්න alter session set current underscore schema equal කියලා HR කියලා දෙන්න. HR කියලා දීලා අපි execute කරනවා. එකපාරක execute කරාම ඇති. ඊට පස්සේ අපිට මේ HR කියලා දෙන්න ඕනේ. දැන් අපි current schema එක අපි change කරගත්තා employees කියලා. මේ තියෙන employees කියන table එක. ඒ data. ඒකට table එකේ employees කරපමණක් ඉන්න. දැන් මේ සරල මේ හඳුන්වා දීමක් කරගෙන යන්න. දැන් ඕගොල්ලෝ ගත්තොත් අපි ඕගොල්ලෝ කැම්පස් එකේ ඉගෙන ගන්න ඇති ER diagram කියලා. ER diagram කියලා කියන්නේ entity relationship diagram. entity relationship diagram කියලා කියන්නේ අපි ගත්තොත් employee table එක countries එකත් එක්ක කොහොමද connect වෙන්නේ. ඊට පස්සේ department table එකත් එක්ක කොහොමද connect වෙන්නේ. මේ relationship එක කොහොමද හැදිලා තියෙන්නේ කියන එක මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. එහෙම ගත්තොත් අපි හිතමුකෝ අපි එක table එකකට ගියත් එහෙම අපි department table එකට ගත්තොත් department table එකේ අපිට බලන්න පුළුවන් එතන module කියලා එකක් තියෙනවා. මේ පොඩ්ඩක් අර ethics කියන්නේ මම හිතන්නේ එයා අහගෙනවත් නෙවෙයි ඉන්නේ. ඒක නෑට ඇහුන්නේ නැත්තේ මේ මයික් එක ඔන් කරන්න තියෙනයි කියලා.
මේ තියෙන්නේ ER diagram එක ඔයගොල්ලන්ගේ අර අපි කැම්පස් එකේදී කියා දෙනවා වගේ. මෙතන තියෙනවා මේ තියෙන්නේ job history table එක සම්බන්ධ employee table එකත් එක්ක. employee table එකට සම්බන්ධ වෙලා තියෙන කොහොමද කියන එක මෙතන පෙන්නනවා. දැන් මේ මෙහෙම තමයි ඒ කියන්නේ මේ job history එකේ employee ලගේ one to many මේ කියන්නේ මේ පැත්තට එකයි මේ පැත්තට many මේ තියෙන්නේ one to many කියන එක තමයි මේ relationship එක. එතකොට department කියන එකෙත් many departments මෙතන තියෙනවා. එතකොට location කියන එකේ location එක කියන්නේ primary මෙයා foreign වෙන්නේ. එතකොට ඔය ටික අපි වෙනම මේ table structures කරද්දී table මේ definition හදද්දී කියා දෙන්න ඕගොල්ලන්ට. මේ තියෙන්නේ one to many relationship එකක්. මේ තියෙන්නේ ඒ කියන මම දැන් department කියන table එක නේ අපි ගත්තේ. ඒ department table එකත් එක්ක relate වෙලා තියෙන tables ටික විතරයි අපිට පෙන්නන්නේ. දැන් මෙතන job history එක පෙන්නනවා. මෙතන jobs කියන එක department එකත් එක්ක සම්බන්ධයක් නැහැ. ඒ නිසා අපිට මෙතන පෙන්නන්නේ නැහැ. දැන් මම මේ diagram එකම මම employee table එකට ගත්තොත් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මේ තියෙන employees table එකත් එක්ක සම්බන්ධ job history department employee මේ තියෙන jobs කියන එක සම්බන්ධයි. එතකොට location කියන table එක employee සම්බන්ධයක් නැහැ. location එක තියෙන්නේ department වලට. එතකොට department එක click කරොත් තමයි අපිට ඒකේ diagram එක පෙන්නන්නේ. මෙහෙම නෙමෙයි අපි diagram එක අඳින විදි තියෙනවා වෙනම diagram අඳින tools තියෙනවා. මේක හරහා අපි නිකන් පොඩි rough idea එකක් ගන්න මේ table එකත් එක්ක මොනවද join වෙලා තියෙන්නේ. හැබැයි මෙහෙම නෙවෙයි අපි ඇත්තටම connections බලන්නේ. මේ ඔයගොල්ලෝ දන්නවා මෙතන මේ constraint කියලා එකක් තියෙනවා. constraint කියලා කියන්නේ table එක මම හිතන්නේ මම constraint වලට එන්න කලින් මම හිතන්නේ table structures කියා දීලා આવොත් හොඳයි කියලා හිතනවා. මේ ඉස්සෙල්ලා මම ඔයගොල්ලන්ට දැන් පෙන්වන්නේ මෙතන අපි tables ටික බලනවා කියලා. දැන් මේ employees කියලා table එක පෙන්වනවා. table එකේ බලුවොත් employee ID එක තියෙනවා, first name එක තියෙනවා, last name එක තියෙනවා, email එක තියෙනවා, phone number, hire date, ඊට පස්සේ job ID එක, salary එක, commission percentage, ඊට පස්සේ manager ID, department ID. මෙතනදී ඔයගොල්ලන්ට වැදගත් වෙන columns ටිකක් තියෙනවා. එකක් තමයි employee ID කියන එක. employee ID කියන එක use වෙන්නේ ඇයි? table එක employee ID කියන එකක් use වෙන්නේ අපි එයාව uniquely identify කරගන්න use කරන එකක් තමයි employee ID කියලා කියන්නේ. හැබැයි මෙතෙන්දී අපි මෙහෙම දෙයක් මම කියන්නේ. අපි system එකක් design කරද්දී අපි හිතමුකෝ company එකේ තියෙනවා කියලා ID එකක්. ID number එකක්. ඒ ID number එක employee ID කියලා එකක් තියෙන පුළුවන්. හැබැයි අපි මේ application maintenance වලට ID කියලා වෙනම එකක් දාගන්නවා. දැන් නිකන් මම මෙහෙම දෙයක් කියන්නම් ඔයගලන්ට මම අර මෙතනදී ඔයගලන්ට පෙන්නුවා ORDS එක මෙතන. internal මම දැක්කලා මෙතන පොඩි වැඩක් කරලා දැන්නම් අපි බලමු.
මේක ගැන එච්චර හිතන්න එපා. මම මේ ට්‍රේනින් එක ඔයගලන්ට පස්සේ කරනවා. දැන් මේ Apex කියන tool එක Oracle ගේ free වෙන tool එකක් මේක. sorry. අපි objective වෙනවද කියලා. ඔය tables ටික පෙන්න. දැන් මම මෙහෙම දෙයක් කරලා පෙන්නන්න ඕගලන්ට. දැන් අපිට හිතන්නකෝ අපි දැන් අපි එන්නේ generation එකකටනේ. දැන් මම ගත්තොත් මම IT පටන් ගන්න 1994 වගේ. 94 පටන් ගන්නකොට අපි database කියලා පටන් ගත්තේ DBase 3+ ඔය වගේ databases තමයි අපි පටන් ගත්තේ. එතකොට මම ඕගොල්ලන්ට කිව්වොත් එහෙම ඒ කාලේ කරපු දේවල් මම දැන් කරන්නේ කියලා ඒක ප්‍රැක්ටිකල් නෑනේ. එතකොට දැන් ඕගොල්ලෝ අඩියක් ඉස්සරහට තියන්න ඕනේ. දැන් ඕගොල්ලෝගේ ජෙනරේෂන් ඉස්සරහට එනකොට අපි අඩි ඉස්සරහට තියාගෙන යන්නේ. දැන් මේකෙදි අපි හිතමුකෝ දැන් මම create table syntax එක ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. අපි හිතමු create table කියලා අපි table creation script එක තියෙනවා. create table කියලා table name එක. ඉම්පෝ තමයි දෙනවා. books කියලා table එකක් තියෙනවා. අපි columns ටික දෙනවා. කොහොමද දාගෙන අපි column list එක දෙන්න පුළුවන්. නැත්නම් අපිට දැන් ඔහොම type කර ඉන්න ඕනනේ. දැන් ඕක එහෙන මේ කියන්නේ අපි සිස්ටම් එක ඩෙවලොප් කරන්න ගියත් ටිකක් හරි අමාරුයිනේ. අපිට ඒවට මේ දැන් Oracle කරන්නේ නේ ඕනම tool එක මේක facilitate කරලා තියෙනවා. AI කියන පත්තන්දර. මෙතන පෙන්නන්න අපි කියමු books අපි කියමු මෙහෙම එකක් හදමු. අපි students ලා recording එකක් තියාගන්න හිතමු. student spelling වැරදුනොත් ඔයගොල්ලෝ කියන්නේ students PID අපි name student ගේ name එක ඊට පස්සේ name එක ඊට පස්සේ address ඊට පස්සේ class එක තියෙනවා ඊට පස්සේ තව මොනවද තියෙන්නේ name address class email කොහොම තියෙන්න පුළුවන් අපිට තේරෙනවද දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ස්ටුඩන්ට් කියන ටේබල් එකේ අපිට ඕන කොලම්ස් ටික තමයි අපි මෙහෙම දාගෙන ඉන්නේ. ඔයාලට පේනවා ඇති මේ පැත්තේ මේක ක්‍රියේට් වෙනවා. create table student ID එකක් එයා ජෙනරේට් කරගන්නවා එයාගේ Oracle ට ගැලපෙන විදිහේ ID එකක්. ඒක අපි මෙතන මෙන්ෂන් කරන්නේ නැහැ. ඊට පස්සේ name එකට මේ character 4000ක් ඕනේ අපි හිතනවා. එතකොට අපිට ඒකට දෙන්න පුළුවන් PC අපිට 100ක් තිබුණාම ඇති. characters 100ක් තිබුණා ඇති. address එකට characters 200ක් තිබුණාම ඇති. එතකොට ඔයගොල්ලන්ට පේනවා මෙතන change වෙනවා. ඊට පස්සේ class එක කියලා ගත්තොත් VC class එක අපි ID දෙකක් දෙන්න පුළුවන්. එතකොට මේ ඊපස්සේ phone එක ගත්තොත් අපි ඒකත් number එකක් විදියට නෙවෙයි අපි phone number එක save කරගන්නේ ගොඩක් ලාවල වලට අපි phone number එක save කරගන්නේ characters විදියට. ඊට පස්සේ email VC 100 විතර දෙන්න. දැන් ඕගොල්ලෝ හිතන්නකෝ මෙහෙම ස්ටුඩන්ට් කියලා ගත්තට මේ ක්ලාස් එක ඇවිල්ලා ගත්තොත් එක ක්ලාස් එකක ස්ටුඩන්ට්ලා ගොඩක් ඉන්න පුළුවන්. එතකොට ක්ලාස් එක ඇවිල්ලා මොකද්ද? ක්ලාස් එක තව ටේබල් එකක් වෙන්න පුළුවන්. අපි හිතමු මේ එහෙම ක්ලාස් කියලා ටේබල් එකක් තියෙනවා. ක්ලාස් ඊට පස්සේ ID එක ක්ලාස් name එතකොට ක්ලාස් එකේ ටීචර් කෙනෙක් ඉන්නවා. හරිද? එතකොට මෙතන ක්ලාස් එක කියලා ගත්තොත් මේ ක්ලාස් එක ජොයින් වෙන්න ඕනනේ මේකට. එතකොට අලුත් ක්‍රමයේ හැටියට මේ ක්ලාස් කියලා දාලා _ ID කියලා දුන්නාම ඔයගොල්ලෝ බලන්න මේ ක්ලාස් එකත් එක්ක මේක ජොයින් වෙනවා. වාචා 2 කියලා දෙන්න ඕනේ නැහැ අපිට.
මේ constraint එකක් හැදෙනවා automatically. මේ විදිහට අලුත් මේ වෙලා තියෙන දැන් මම මේක diagram එක දුන්නොත් එහෙම එයා බලන්න මේ class ID එකත් එක්ක ID එක join කරලා පෙන්නනවා. මේ විදිහට revolute වෙලා තියෙනවා අපේ මේ අර මේ development facilities. අපි class එකේ ගත්තොත් teacher ඇවිල්ලා අපි තව මේ relationship එකක් හදන්න පුළුවන් කියන්නේ. ඒ කියන්නේ class එකට උඩින් ඉන්න teacher කියලා table එකක් තියෙනවා. teacher ගේ name එක. හරිද? ඒකෝට teacher ට ID එකක් තියෙනවා. අපි teacher_id කියලා දුන්නොත් එහෙම teacher table එකත් එක්ක මෙයා relationship එකක් හදාගන්න පුළුවන්. මේ teacher relate වෙනවා class එකත් එක්ක. class එක relate වෙනවා student එක්ක. student එකේ අපි attendance කියලා දෙනවා. දැක්කද? attendance එකත් එක්ක මෙයා relate. ඒ විදිහට තමයි යන්නේ. දැන් අපි ගත්තොත් ඊට පස්සේ class ID එක, ඊට පස්සේ phone, email, තව මොනාරි ඊට පස්සේ අපි ගත්තොත් class එකේ මොනවාද මේ subject එක student ID subject එකක් දෙන්න පුළුවන්. subject ID කියලා දුන්නා subject එක උඩ මේ විදිහට හදන්න පුළුවන්. දැන් එතකොට තමයි මෙන්න මේ විදිහට relationship diagram එක ඔය විදිහට හැදෙනවා. එතකොට අර පරණ විදිහට create table කියා type කර අපි මේවා හදන්න ඕනේ නැහැ. දැන් නිකන් හිතන්නකෝ මේකේ මේ විදිහට අපිට හදා ගන්න පුළුවන්. ඒක තව කතන්දරයක්. දැන් මම මේ environment දැන් environment එක වැඩ කරද්දී අපි table වල data බලන්නේ මේ විදිහට. ඒකෝට table වල data බලනකොට relationship එක බලා ගන්න දැන් අපි පුරුදු වෙලා ඉන්නානේ විදියක්. දැන් මම කිව්වොත් මම ගත්තොත් මම constraint වලින් කියලා තමයි බලන්නේ මම foreign key constraint වලින් බලා ගන්නවා කොයි table එකකද මේ relate වෙලා තියෙන්නේ කියලා. එතකොට මෙතන දැන් ඕගලන්ට මේක උඩ කරලා ගන්න පුළුවන්. උඩ කරලා ගත්තා අපිට ඉතින් foreign keys ටික උඩ බලා ගන්න පුළුවන්. employee table එකත් එක්ක සම්බන්ධයි. jobs table එකත් එක්ක සම්බන්ධයි. department table එකත් එක්ක සම්බන්ධයි. එතකොට මේ තියෙන්නේ foreign keys. foreign keys කියලා කියන්නේ relate වෙලා තියෙන මොන table එකකද කියන එක අපිට ඒකෙන් සම්බන්ධ වෙනවා. එතකොට department table එකේ මොන column එකත් එක්කද මේ connect වෙලා තියෙන්නේ කියලා මෙතන යට පේනවා. එතකොට jobs table එකට ගත්තොත් job table එකේ මොන job ID එකත් එක්ක employee table එක ගත්තොත් එතකොට employee table එකත් එක්ක manage ID. ඒ කියන්නේ මේ මොකද්ද manager ID table එකත් එක්ක තමයි මෙයා මේ connect වෙලා ඉන්නේ. ඒ කියන්නේ manager employee කියන්නේ. එතකොට අර self join එක ඔක තියෙන්නේ. ඔක ඔයගලන්ට පේනේ මම හිතන්නේ මේ employee table එකම ඉන්නේ. මම මෙතන මේක පෙන්නුවොත් ඔයගලන්ට self join එක පෙන්නයි මෙතන dependencies වල පෙන්නුවොත් එහෙනම් module එකේ මේ තියෙන්නේ HR එකේ HR එකටම මේ relationship එකක් තියෙනවා ඔයගලන්ට පේනවා මෙතන. ඒ කියන්නේ මේ තියෙන්නේ EMP ID PK කියන්නේ මෙන්න මේ constraint එක. ඔය වගේ අපිට data බලන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලෝ database administrator කෙනෙක් විදියට කවදා හරි company එකට ගියන් පස්සේ ඔය DBA කෙනෙක් කවදාවත් කියන්නේ නැහැ ඔයගොල්ලන්ට මේ relationship බලන්න. හැබැයි මම මේ ඔයගොල්ලන්ව train කරන්නේ දැනට ඉන්න DBA ල විදියට නෙමෙයි. හරිද? දැනට ඉන්න DBA ල විදියට generate කරොත් මොකද වෙන්නේ කියලා දන්නවද? දැනට ඉන්න DBA ල විදියට join කරොත් මොකද වෙන්නේ? කවිඳු කියන්න බලන්න මොකද වෙන්නේ කියලා. ඔය දැන් කියලා දීපු එක ඇත්තටම දන්නේ නැහැ. එතකොට ඒක තමයි දැන් කවිඳු කියලා කියන්නේ DBA කෙනෙක් දැනට ඉන්නේ. හරිද? කවිඳුට අවුරුදු 5ක පහකටද කීයද එක්ස්පීරියන්ස් එක? 5ක් තමයි. ඔව් අවුරුදු 5ක් විතර ගියමු. අවුරුදු 5ක විතර එක්ස්පීරියන්ස් තියෙනවා. හැබැයි මේ කියලා දෙන දේ එයා දන්නේ නැහැ. ඔය ඉන්න කවුරක් කන්නේ මගේ පුතා. දැන් ඕගොල්ලෝ බලයි තාත්තා මොකද පුතාට කියා දුන්නේ නැත්තේ කියලා නේද? නේද? මේ අකා මාරේ යකෙක් නේ කියලා හිතයි නේද? හිතන්න ඕනේ නේද? කතා කරමුද අපි? තව විනාඩි තව පැය භාගයක් විතර තියෙනවා. අපි දැන් ප්‍රැක්ටිකලි කතා කරමු අපේ වැඩේ. දැන් මම ටේබල් එකක් බලන ඉතින් සහ පොරින් කී එකක් බලන ඉතින් කියා දුන්නා. ප්‍රශ්නයක් නැද්ද ඒක?
මම ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න නම් ප්‍රශ්නේ අහන්න ඕන ඕගොල්ලෝ. කවිදුට මම සිලබස් කවදාවත් කියා දීලා තියෙනවද? මෙහෙමම නෑ. මෙහෙමම නෑ. ඒක තමයි. මම මම මෙහෙම දෙයක් කියන්නම්කෝ දැන්. මේක ඇත්තටම නිකන් ඈල්ලක් වගේ වෙන නිසා මම පොඩ්ඩක් රෙකෝඩින් එක පෝස් කරලා ඉවරලා මම මේක කියන්නම්. රෙකෝඩින් එක පෝස් කරන්නේ කොහොමද? හරි. එතකොට data slowness එක කියන එක database තියෙන කම්පැනි එක තියෙන ලොකු ප්‍රශ්නයක්. data retrieve කරනකොට slowness එක සහ data insert කරනකොට slowness එක. එතකොට ඔය ඕක තියෙන ඒක මේ ලංකාව විතරක් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. ඒක මේ මුළු ලෝකෙම තියෙන ප්‍රශ්නයක්. මම මේ දැනට අවුරුදු 8කට කලින් මම කලින් කම්පැනි එකක වැඩ කරා. ඒ කම්පැනි වැඩ කරන මම ඒකට ඉන්ටර්වයුව ගියන් පස්සේ ඒකේ ඉන්ටර්වයුව 4ක් තියෙනවා. ඒ ඉන්ටර්වයුව 4ම මම හිතන්නේ පැය දෙකක් ඇතුළත ඉවර කරා. මට මන් දන්නේ නැහැ හේතුව මොකක්ද කියලා. ඒ කියන්නේ දවස් 4ක් යන්න ඕනේ ඉන්ටර්වයුව 4ක්. මට පැය දෙකක් ඇතුළත ඉවර කරලා මට ජොබ් එකක් දුන්නා. හරිද? ජොබ් එක දීලා මට දීපු පළවෙනි කාර්යය තමයි ඒගොල්ලන්ගේ ප්‍රොසෙස් එකක් තියෙනවා. ඒ ප්‍රොසෙස් එක දවසක ඒ කියන්නේ ඩේලි ජොබ් එකක්. දවසක් ඇතුළත දවසක වැඩ ඉවරලා අන්තිමේදී රන් කරන ප්‍රොසෙස් එකක් ඒක. ඒ ප්‍රොසෙස් එකට පැය 36ක් යනවා. දවස ගානේ රන් වෙන්න ඕනේ. ඔයා හිතන්නේ දවසේ පැය 24යි තියෙන්නේ. පැය 24ක් පාස් කළා තව පැය 12ක් යනවා. එතකොට ඒ ප්‍රොසෙස් එක රන් කරන්න බෑනේ. ඕක තමයි මට හදන්න දීපු වැඩේ. එතකොට ඒ වගේ එකක් හදන්න පුළුවන්ද කියලා හිතන්නකෝ ටේබල් ස්ට්‍රක්චර්ස් දන්නේ නැතුව. ටේබල් එකේ ස්ට්‍රක්චර් එක දන්නේ නැතුව මේකේ කාට හරි කියන්න පුළුවන් මේකේ CPU ප්‍රමාණය වැඩි කරන්න. ඔයා දන්නවද CPU කීයක් තිබුණාද කියලා මැෂින් එකේ? ඒ මැෂින් එකේ CPUs තිබුණා 372ක්. 372ක් CPUs විතරක් තියෙනවා. ඔයගොල්ලෝ කවදාක දැකලා මේක ක්ලස්ටර් එකක්. ඒ කියන්නේ 4 node ක්ලස්ටර් එකක්. ඒ කියන්නේ සර්වර්ස් 4ක් තියෙනවා. සර්වර්ස් 4ක තියෙන 4 node ක්ලස්ටර් එකක්. ඉතින් එහෙව් එකකටත් බැරි වෙච්ච පැය 36 ප්‍රොසෙස් එකක්. අපි ඒක ටියුන් කරා පැය 4මාරකට. ඒක මාර ඇචීව්මන්ට් එකක්. ඒ ඇචීව්මන්ට් එක ගත්තේ අපි මේ මම මාස 6ක් මාස 3ක් විතර ගත්තා කොහමද මේ වැඩේ ඉවර කරන්න. වැඩේ ඉවර කරන මාස 3ක් ගත්තා. කොහමද ෆයින් ටියුන් සේරම් කරලා ඉවරලා අපි දැන් මම දන්න ධර්මයෙන් ඒක එච්චර ටයිම් එකක් නෑ. දැන් නම් පැයක් විතර ඇතුළත මම දැන් රන් වෙනවා. ඒ කියන්නේ ඒව කරන්න බෑ මේ ස්ට්‍රක්චර්ස් දන්නේ නැතුව. ඒක නිසා මේ ටේබල් ඇතුළට ගිහලා ටේබල් ස්ට්‍රක්චර්ස් බලන එක ගොඩාක් වැදගත් ඩේටාබේස් ඇඩ්මිනිස්ට්‍රේටර් කෙනෙක්. නිකන් හිතන්නකෝ ඔයා සිලෙක්ට් එකක් හදන සිලෙක්ට් එකක් ගන්නවා මෙන්න මේ විදිහට. අපි 8:30 වලට ඉවර කරනවා කමක් නැහැ නේ කාට හරි ප්‍රශ්නයක් තියෙනවද? මම ෆිල්ටර් කරලා ගන්න data. ෆිල්ටර් කරලා ගන්නවා කියලා කියන්නේ අපි සාමාන්‍ය මෙහෙම දෙයක් තියෙනවා මගේ ප්‍රැක්ටිස් එකක් තියෙනවා දරුවනේ මේ සිලෙක්ට් එකක් ලියද්දී අපි ඒ ෆෝමැට් එකට ලියන එක ඈ. මේ ෆෝමැට් එකට ලියන්නේ සිලෙක්ට් පැත්තේ මෙහෙමයි මේ පැත්තේ මෙහෙමයි මේක ගන්නට අලයින් වෙනවා කියලා තමයි ලියන්නේ. එතකොට මේක හරි ලස්සනයි පේනවා. දැන් මේ විදිහට ගත්තාම මේකේ මට ඕනේ ඩිපාර්ට්මන්ට් නේම් එකත් මේ සිලෙක්ට් එකට ඕනේ. කියනවා ඊපස්සේ මෙතන කොලම් ලිස්ට් එක දෙන්න. මේ ලොක්කා ඉල්ලනවා සැලරි ලිස්ට් එක. සැලරි ලිස්ට් එක ඉල්ලලා මම ගිහින් පස්සේ අපි ගිහුකෝ එම්ප්ලොයිගේ මෙයාගේ එක එම්ප්ලොයි කෙනෙක්ගේ සැලරි එක පෙන්වන්නේ තමයි මට දැන් සිලෙක්ට් එක තියෙන්නේ. දැන් මෙහෙම ගව්වාම එයාක පෙන්වනවා. ඩිපාර්ට්මන්ට් එකත් පෙන්වන්න. එතකොට අපි කරන්නේ ඩිපාර්ට්මන්ට් ටේබල් එක මේකට සම්බන්ධ කරනවා. සම්බන්ධ කරන්නේ කොහොමද?
අපිට මෙතනට එලයිස් එකක් දෙනවා මේක D department E employee කියලා දෙනවා අපි දෙන්න හේතුව මම පෙන්නන්න උගලන්ට E dot department ID ඒ කියන්නේ මේ department ID නේ මේක ඊට පස්සේ ඒක සම්බන්ධ වෙන්නේ department table එකේ මොකද්ද department table එකේ department ID එතකොට මම මේක දුන්නොත් එහෙම department ID equal department ID කියලා දෙන්න බෑනේ එතකොට ඒක නිසා තමයි මේ table එලයිස් එකක් දෙන්නේ employee table එකේ department ID එක සම්බන්ධ වෙන්න ඕනේ department table එකේ එහෙම දාලා departments දැන් department table එක join කරලා නැහැ table එක නෑ. ඒ හේතුව මෙතන අපි දෙන්න ඕනේ underscore name කියලා. ඉතින් executive department එකේ තමයි ආයේ. එතකොට 110 කියන එක ගමු. ඒ වගේ අපිට ගන්න පුළුවන්. දැන් මේක මේ join කරලානේ මේක ගන්න. දැන් මෙහෙම ගත්තාම මේ හරලා සාරි සරල දෙයක් මම මේ පෙන්නන්නේ මේ ටේබල් දෙකක් join කරලා තමයි මේක ගන්න. මේ join වෙන්නේ කොහොමද කියන එකත් අපිට වැදගත් නැද්ද? වැදගත් නේද? එතකොට join වෙන්නේ කොහොමද කියලා එක බලන්න තමයි මෙන්න මෙතන මේක දැක්ක ගාම නිකන් බය වෙන්න එපා. මේ තියෙන්නේ මේක රන් කරන execution plan එක. කොහොමද මේක execute කරන එකේ plan එක මේ පෙන්නන්නේ. හරිද? මේක ටිකක් familiarize වෙන්න. දැන් අපි හිතුවොත් එහෙම මම first SQL එක ගත්තොත් අපි ගත්තොත් select star from employee කියලා ගත්තොත් දැන් මේක රන් කරොත් මම මේක execution plan එක ගත්තොත් ඒක හරි සරලයි. sorry මෙතෙන් table access employee table එක access කරන්නේ fullම ගන්න. fullම ගන්නවයි කියලා කියන්නේ මම මේක රන් කරොත් සම්පූර්ණ data එක කියන්නේ fullම database එක table එක access කරලා මෙයා data ටික දෙන්නේ. එතකොට එයා එක කියන්නේ මම table එක access කරා full. පැහැදිලි නේද? ඒ වගේ මේකත් access කරන විදියක් තියෙනවා. ඒක access කරන්න මේ විදියට. මේක දැම්මම කියව ගන්න එපා. නමුත් මම මේ සරල අදහසක් පෙන්වන්නේ table structures බලන්නේ ඇයි කියලා කියන එකට. table structures බලන්නේ මේ join condition එක දාන්න බෑනේ අපිට මේ දෙක දන්නේ නැත්නම් දැන් employee table එකට ආවොත් එහෙම ඔයා දන්නවා employee table එකේ constraint මොනවද තියෙන්නේ. employee table එක department table එකත් එක්ක කොතනින්ද join වෙන්නේ. මේ තියෙන්නේ department table එක department ID එකෙන් තමයි connect වෙන්නේ. තේරුණාද? එතකොට department ID column එකෙන් තමයි අපි join කරගන්නේ. ඒ join කරගන්නේ department table එකේ තියෙන ID primary key එකත් එක්ක තමයි connect කරගන්නේ. මම මේක පැහැදිලි කරන්නම් මෙන්න මේ විදිහට. දැන් කොයිම වෙලාවකවත් foreign key එකක් දාන්න බෑ වෙන column එකකට table එකක ඉඳලා. අපි කියමුකෝ department දැන් අපිට ඕන නම් employee table එකට department table එකත් එක්ක join කරගන්න department ID එක විතරයි දාන්න පුළුවන්. මම පෙන්නන්න department table එකේ structure එක. ඔයගලන්ට පෙන්නනවා මෙතන constraint වල primary key එකක් තියෙනවා. primary key එක තියෙන මොකටද? department ID එකට. මේ department ID එකත් එක්ක විතරයි යට තව table එකක් එක්ක join දාන්න පුළුවන්. එක table එකකට primary keys දෙකක් දාන්න බෑ. primary key කියලා කියන්නේ primary නේ. එයාට primary key එක. එයාගේ key එක තියෙන එකයි. ඒ කියන්නේ department ID එක විතරයි. එයා join වෙන්නේ employee table එකත් එක්ක. employee table එකේ department ID එකෙන් තමයි එයා මේකේ අර primary key එකත් එක්ක join වෙන්නේ. පැහැදිලිද? මේ තියෙන department ID කියලා කියන්නේ මේ table එකේ department ID කියනකොට employee table එකේ department ID කියනකොට. එයා join වෙන්නේ කොකත් එක්කද? මේ තියෙන R constraint remote constraint name එක. department ID pk. මේ department table එකේ department ID pk කියලා තමයි මේක තියෙන්නේ. department ID pk එක primary key එක. ඒ විදිහට තමයි join වෙන්නේ.
පැහැදිලි නේද? එතකොට එහෙම වුණාම තමයි අපිට මේ join condition එකක් දාන්න පුළුවන්. හැබැයි මෙහෙම foreign key නැති වුණාට foreign key නැතත් අපිට join condition දාන්න පුළුවන්. ඒ කියන්නේ අපි කියමුකෝ මෙතන primary key foreign key දාලා නැතුව දාන්න පුළුවන්. දැම්මහම අපි rules follow කරලා නැහැ application එක. ඒ කියන්නේ අපි rules ඒ කියන්නේ business logic තියෙනවානේ. business logic follow කරලා නැහැ application එක. එහෙම applications කරන්නේ නැහැ. එම අපි රිලේෂන්ෂිප් එකක් දානවා. රිලේෂන්ෂිප් එක තියාගන්නේ ගොඩක් වෙලාවලට ඔන්න ෆොරින් කී ප්‍රයිමරි කී කියන concept එක යට. මට අද කියා ගන්න ඕන කරන්නේ ওই කතන්දරේ. ඕක පැහැදිලිද ඕගොල්ලන්ට? අපැහැදිලි ගණක් තියෙනවා. කවුරු හරි අහන්න ප්‍රශ්නයක්. හිමේෂ් ඔයා හිටියේ නෑ නේද කලින්? නැහැ මට මේ මම අරට join වුණා. ඒකනේ. මං ඔයාලට ලින්ක් එක මං ඔයාලට ලින්ක් එක එව්වේ නෑ. ඔයා කොහොම මේ group එකේ නෑ නේද? නැහැ මම අයියා ඉල්ලගත්තේ. මට හැට යවන්න බැරුණයි සර්. ඒකනේ. මම ඔයාලට කියලා තියෙනවා මේ මේගොල්ලන්ට යවන්නේ කියලා. තව කාරණාවක් මේ අදත් ළමයි දෙන්නෙක් මට රික්වෙස්ට් කරලා තිබුණා මේ ට්‍රේනින් එකට එන්න ඕනේ සර් කියලා CV එකක් දාලා තිබුණා. මට ඒ වෙලාවට හරි අසන්න වෙනවා මම මොකද මට කැමති නැහැ කාගයක්වත් ඔපචුනිටි එකක් නැති කරන්න. හේතුව තමයි මට මීට වඩා කට්ටියම මෙතනට දාගන්න බෑ. ඒ දැන් වැඩේ තියෙන්නේ දැන් දාගත්ත කට්ටියත් ඇවිල්ලා නැහැ. එහෙම වුණාම අර අපරාධයක් තව කට්ටියට හම්බ වෙන ඔපචුනිටි එකක් නැතුව යනවා. ඒගොල්ලෝ රෙකෝඩින් එක බලලා ගොඩ යන්න හිතාගෙන ඉන්නවද දන්නේ නැහැ. මේක රෙකෝඩින් එක බලලා ගොඩ යන්න පුළුවන් මේවා කන්නන්න නෙමෙයි. ලබන සතියේ ඉඳලා කොහොමත් අපි ඔයගලන්ට අසයින්මන්ට් දෙනවා. ඉතින් අසයින්මන්ට් කරන්න බෑ ඔයගලන්ට මේ ට්‍රේනින් එකට ඇවිල්ලා ප්‍රශ්න අහන්න නැතුව. ඊට අමතරව දැන් මේ කාට හරි ප්‍රශ්න තියෙනවද? දැන් මම මේ රෙකෝඩින් එක ස්ටොප් කරලා පොඩ්ඩක් අර virtual box එක ක්‍රියේට් කරන විදිහ පොඩ්ඩක් කියා දෙන්න. කමෙන්ට් නැහැනේ.